දසබලධාරී බුදුරජාණන් වහන්සේටද పూర్වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදීම විපාක දුන් බව දිනක් හිමාලයේ අනව තප්ත විල අසලදී 500ක් වූ භික්ෂූන් හමුවේ වදාළසේක. පුබ්බකම්ම පිලෝතික ආපදානයට අනුව එය මෙසේය. පළමුවන කර්මය නම් සුන්දරී නම් පරිබ්‍රාජිකාවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි විහාරයට නිතර නිතර යන්න එන්න වුණා. ඒ හේතුවෙන් උන් වහන්සේට විශාල අපවාදයකට මුහුණ දෙන්න සිදු වුණා. ඊට හේතු වූයේ භාග්‍යවතුන් වහන්සේ පෙර මූණලී දූර්තකව ඉපිද සිටියදී සරබනම් පසේබුදු රජාණන් වහන්සේ නමකට කළ දෝෂාරෝපණයයි. දෙවැනි කර්මය නම් අප භාග්‍යවතුන් වහන්සේ මහා ජනකායක් මැද්දේ වැඩ සිටිනා විට බඩදරු මවකගේ වෙස්ගත් චින්චී නම් මානවිකාවක් ඇවිත් සිය ගැබට වගකිව යුත්තේ තමන් වහන්සේ බව කියා අප වාදයකටපත් කරා. ඊට හේතු වූයේ සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර ලොව පාල වූ සම්බාබිබූ නම් භාග්‍යවතුන් වහන්සේගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාම භෝගියා කියා දොස් නගන්නට වීමයි. ඒ හේතුවෙන් සසර බොහෝ දුකකටද උන් වහන්සේට පත්වන්න වුණා. තුන්වැනි කර්මය නම් සුන්දරී නම් පරිබ්‍රාජිකාව මරා මල්ලසුනක් ළඟ වලලා දමා භාග්‍යවතුන් වහන්සේ ඇය දූෂණය කොට මරා සංගවන ලද්දේයයි දින 7ක් පුරා පැවති දෝෂාරෝපණයකට උන් වහන්සේට මුහුණ දෙන්නට වුණා. දින 7න් පසුව සත්‍ය හෙළි වූ නමුත් මේ නින්දාවට හේතු වූයේ පෙර බීම නම් ඍෂීන් වහන්සේට බැනවැදීමයි. හතරවෙනි කර්මය නම් ගිජුකුළු පවුව අසලදී අප භාග්‍යවතුන් වහන්සේගේ ශීර්ෂයට දෙව්දත් තෙරුන් ගලක් පෙරලන්නට වුණා. ඊට හේතු වූයේ මහා බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලකින්ද පෙලා මරා දැමීමයි. ඒ හේතුවෙන් සසර බොහෝ දුකකටද පත්වෙන්නට වුණා. පස්වැනි කර්මය නම් බෝසතුන් දිනක් කුඩා ළමයෙකුව ඉපිද සිටියදී පසේ බුදු කෙනෙකුන් දැක ගලකින් ගැසුවා. ඒ කර්මය හේතුවෙන් මේ අත්භවයේදී භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදෙව්වා. හයවෙනි කර්මය නම් දිනක් භාග්‍යවතුන් වහන්සේ පිණුසිඟා වඩින විට තමන් වහන්සේ ඝාතනය කිරීමට රාකල සොලසක් බීමත් වූ නාලාගිරි නම් ඇතෙක් ඉදිරියට ආවා. ඊට හේතු වූ කර්මය නම් පෙර බෝසතුන් ඇත්ගොව්වකුව ඉපිද සිටියදී පසේ බුදු කෙනෙකුන් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා සිය ඇතා මෙහෙයවීමයි. සත්වෙනි කර්මය නම් භාග්‍යවතුන් වහන්සේගේ ශීර්ෂයට දෙව්දතුන් ගලක් පෙරළුවා. පෙර පිරූ පාරමී බලයෙන් මහා ගලක් ඉබේම මතුවී ඒ ගල වැටීමට නොදී රඳවා ගත්තා. නමුත් ඉන් ගල් පතුරක් ගැලවී අවුත් ශ්‍රී පතුලේ ගැටි මාපට ඇඟිල්ල තැලී ලේ කැටි ගැසුණා. ජීවක වෛද්‍යතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කරන්නට වුණා. මෙසේ ශ්‍රී පතුල පලන ලද්දේ පෙර පෘථුවීශ්වර රජව සිටියදී මිනිසෙකුව මරවන ලද පවිඤ්ඤ. අටවන කර්මය නම් භාග්‍යවතුන් වහන්සේට තිබුණා සුව නොවන හිසේ ආබාධයක්. ඊට හේතු වූ කර්මය උනේ බෝසතාණන් වහන්සේ පෙර කෙවුල් පවුලක ඉපිද සිටියදී තම ඥාතීන් බොහෝ මාළු ගොඩ දමා තිබෙනවා දැක ඒ අනුව සතුටු සිත් පහල කර ගැනීමේ පාපය නිසයි. එදා ඒ මසුන් මැරු සියලුම ඥාතීන් මේ දිවියේ ඥාතීන් වී ඉපදුනා. ඒ සැමටම ප්‍රාණඝාත කර්ම විපාක දීම නිසා විදූඩහ කුමරු අතින් සියල්ලන්ටම මිය යන්න වුණා. නවවෙනි කර්මය නම් තුන් ලෝකය පුරා පැතිරුණු දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති අප භාග්‍යවතුන් වහන්සේට 12 වන වස් කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියා.
අශ්වයන්ට දෙන යවහල් වළඳලා ජීවත් වෙන්න සිදු වුණා. මෙසේ වීමට හේතුව පෙර කුස්සනම් බුදුරජාණන් වහන්සේට ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහල් වැළඳුවා නම් කියා දොස් නැගූ පාපයයි. දසවන කර්මය නම් අප සුගතයන් වහන්සේට සුව නොවන කොන්දේ ආබාධයක් තිබුණා. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුන විටදී සැරියුත් හිමිට දම් දෙසුම පවරා විවේක ගැනීමට වඩින බවද සඳහන් වෙනවා. මෙයට හේතුව නම් පෙර මල්ලව පොර අල්ලන යෝධයෙකුව ඉපිද සිටියේදී විරුද්ධවාදී මල්ලව පොර කරුවාගේ කොන්ද කැඩූ පාපයයි. 11 වන කර්මය නම් අප භාග්‍යවතුන් වහන්සේට වැළඳුණු ලෝහිත පක්ඛන්දිකා හෙවත් ලේ අතිසාරය නැමැති රෝගයක් තිබුණා. ඊට හේතුව නම් පෙර වෛද්‍යවරයෙකුව ඉපිද සිටියදී සිටුවරයෙකුට බෙහෙත් කළා. ඔහු નિયમિત මුදල ගෙව්වේ නැහැ. පසුව විරේක බෙහෙතක් දුන්නා. ඒ නිසා ඔහුට ලේත් සමග විරේක වෙන්න වුණා. සිටුවරයා බිය වී નિયમિત මුදල් ගෙවූ කල නැවත සනීප කළා. නමුත් කළ කර්මය උන්වහන්සේට පළ දුන්නා. 12 වන කර්මය නම් මහා බෝසතාණන් වහන්සේට බුද්ධත්වය පිණිස 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණා. ඊට හේතු වූ කර්මය නම් පෙර ජෝතිපාල මානවකයාව සිටියේදී ගටිකාර බමුණා සමග කාශ්‍යප පුත්‍රජානන් වහන්සේට දොස් කී පාපයයි. බලන්න සත්පුරුෂයිනි, මහත් වූ නුවණක්, බලයක්, යසසක්, පිරිවර සම්පත්තියක්, ගුණ සම්පත්තියක් සහ මහත් වූ 이르දි බලයක් ඇති අප භාග්‍යවතුන් වහන්සේට పూర్වයේ කරන ලද කර්ම සහ එහි විපාක වලින් බේරී සිටීමට නොහැකි නම් එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, 이르දි බලයක් නැති ඔබ අප වැන්නවුන් කෙසේනම් ගැලවෙන්නද? එබැවින් පසුතැවිලි වන්නට වෙන දෑ නොකරන්න. කිසිම දිනක කාහටවත් දුකක්, පීඩාවක්, සිත් තැවුලක් ඇති නොකරන්න.